ආයිබෝවන් අද අපි ඔබව රැගෙන යන්නේ දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාමත් සුන්දර වගේම නිස්කලංක ඉසව්වකට. ඒ තමයි මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මුලටියන රක්ෂිතය. බොහෝ දෙනෙක් නොදන්නා නමුත් ස්වභාව ධර්මයේ අපූර්වත්වය උපරිමයෙන්ම විදිය හැකි කොස්ගහදොළ ඇල්ල. සොයා යන චාරිකාවට අද ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. පියන් පැඳි තුරුවදුල සුවපරය, ගලා යන නදී දොළ මනහරය, විහගුන්ගේ ගීනාදෙ රසබරය, වන්න කොමලි රැකගනිමු සුන්දරය. මුලටියන රක්ෂිතය කියන්නේ වටිනා ශාක හා සත්ව විශේෂ රාශියකට නිවහනක්. මේ වනපිය සහරහා ඇවිද යන විට දැනෙන සිසිලස විස්තර කරන්න වචන නැහැ. මේ වනාන්තරය අපේ ප්‍රදේශයට පිරිසිදු ජලය වගේම නැව් වාතය ලබා දෙන පෙනහල්ලක් වගේ. පාර දෙපස දකින්නට ලැබෙන විවිධ පක්ෂීන්ගේ නාදය මේ ගමනට ගේන්නේ අමුතුම ජීවයක්. ගල්කුළු අතරින් හැපි හැපි ගලා එන කොස්ගහදොලේ රිද්මයයි මේ. මේ තමයි කොස්ගහදොළ ඇල්ල. ඇත්තටම මේක හරියට සුදු සේලයක් කන්දක් උඩ ඉඳන් කඩා හැලෙනවා වගේ. ස්වභාව ධර්මයේ මේ තරම් නිමල නිර්මාණයක් තව කොහේ තියෙනවද? කොස්ගහදොළ ඇල්ලේ වතුර කොතරම් පිරිසිදුද කියනවනම් පතුල ඉතාමත් පැහැදිලිව අපිට දැක ගන්න පුළුවන්. මේ ජලයේ සිසිලස විඳින්න එන සංචාරකින් වගබලා ගත යුතු එකම දෙයක් තමයි මේ තියෙන්නේ. ඒ තමයි පරිසරයට හානි නොකිරීම. මත්පැන් හෝ පොලිතීන් භාවිතයෙන් තොරව මේ සෝබා දහම විඳින්නට අපිට පුළුවන් නම් මේ සුන්දරත්වය සදාකාලිකව රැකේවි. මුලටියන රක්ෂිතය කියන්නේ නිකම්ම කැලෑවක් නෙමෙයි. මේ පරිසරය එක්ක බැඳුණු අපූරු ඉතිහාසයක් තියෙනවා. මේ රක්ෂිතය අතීතයේ ඉඳන්ම ප්‍රදේශයේ වැසි රටාව පාලනය කරන ප්‍රධාන සාධකයක්. කොස්ගහදොළ කියන නම හැදුන හැටි ගැනත් විවිධ මත තියෙනවා. සමහරු කියන්නේ අතීතයේ මේ දොළ අසල විශාල කොස්ගසක් නිසා මෙම නම ලැබුණු බවයි. සෝබා දහම සහ මිනිසා අතර තිබුණු ඒ නොබැඳුණු බැඳීම අදටත් මේ නිහඬ බව ඇතුලේ අපිට දැනෙනවා. අපි මේ දකින හරිත වර්ණ ඇතුලේ සැඟවුණු ජීවීන් ලෝකයක් තියෙනවා. මුලටියන රක්ෂිතය තුළ ලංකාවට ආවේනික දුර්ලභ ශාක මෙන්ම ඖෂධීය පැලෑටි වර්ග රැසක් දැක ගන්න පුළුවන්. දොළපාරේ ගල් අස්සේ පීනන කුඩා මසුන් සහ විවිධ වර්ණවලින් යුත් සමනොලුන් මේ පරිසර පද්ධතියේ සමතුලිතතාව රකිනවා. විශේෂයෙන්ම තෙත් කලාපීය වනාන්තරයකට උරුම මේ තෙතමනය සහිත පස සහ වාතය ආසි වැනි ශාකවලට කදිම පාරාදීසයක්. අද කාලේ බොහෝ දෙනෙක් මෙතනට එන්නේ තමන්ගේ කාර්යබහුල ජීවිතයට පොඩි විරාමයක් දෙන්න. ඡායාරූප ශිල්පීන්ට නම් කොස්ගහදොළ ඇල්ල කියන්නේ තමන්ගේ කැමරා කාචයට හසු කර ගන්න පුළුවන් අපූර්ව දසුනක්. හිරු රැස් දී ඇල්ලේ පෙන කැටි මත වැටෙන විට මෙවැනි දේදුණු පැහැය දකින්න නම් ඔබ මෙතනට
උදෑසන කාලයේම පැමිණිය යුතුයි. නිහඬව ගලක් උඩ වාඩි වෙලා ඇස් පියාගෙන මේ වතුර ගලන හඬට ඇහුම්කන් දෙන්න එක තරම් භාවනාවක් තවත් කොහෙද. අපි මේ සුන්දරත්වය අත්විඳින අතරෙම මතක තබා ගත යුතු වැදගත් කාරණාවක් තියෙනවා. දිය ඇල්ල නරඹන්න එන ඔබ කිසිම විටක ප්ලාස්ටික් හෝ පොලිතීන් මේ පරිසරයේ දාලා යන්න එපා. සොබා දහමට ආදරය කරන සැබෑ සංචාරකයෙක් විදියට අපි මේ පරිසරයේ අඩිසලකුණු පමණක් ඉතිරි කරලා යමු. දකුණු ලකේ හරිත වර්ණයෙන් ඔපවත් වුණ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හදවත බඳු මුලටියන රක්ෂිතයටයි අද මේ අප පියමන් කරලා තිබෙන්නේ. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වුණ කොස්ගහ දොළ ඇල්ල සොයන මේ ගමන හරිම නිහඬයි. ඒ වගේම හරි චමත්කාර ජනකයි. බලන්න සොබා දහමේ අපූර්වත්වය. නගරයේ කාර්යබහුලත්වයෙන් මිදිලා පිරිසිදු වාතය පොදක් පෙනහළු පුරා පුරවා ගන්න කැමති ඕනෑම කෙනෙකුට මේ පරිසරය පාරාදීසයක්. මේ සොබා දහම අපට අයිති දෙයක් නෙමෙයි. අපි අනාගත පරපුර වෙනුවෙන් රැකගත යුතු දායාදයක්. අපි මේ සුන්දරත්වය විඳිමු. ඒ වගේම මේ වන්න කොමලියේ අභිමානය ඒ විදිහටම රැකගන්නටත් අත්වැලක් වෙමු.